වෙජිටේරියන් අයට ගොඩක් වැදගත්. බයින්ඩ එහෙම එපා මටත් ගොඩක් අය හිතන් ඉන්නේ මේවා මේ මස් කියලා. බඩු මාර කට්ටක් කන්නේ සල්ලි හොයන්න ලොස්සු. පව් කියලා හිතෙනවා ඉතින්. මේ වණ්ඩකෝ මෙතෙන් සර්පියොත් ඉන්නවා නේ. මේවට කියන නම කියන්න අමතකුණානේ. හොදන්න නැතුව නම් කන්න එපා මේවා ඈ. හලෝ යාළුවෝ කොහමද? හොඳින් ඉන්නවනේ. අද කිහිපුත් අරගෙනයි දැස්සේ මේ වැඩේට. පොඩි කමක් කියන්නේ කැලේ යන්නේ අද. කෑමක් හොයාගෙන. කෑමක් කිව්වට කෑමට දාන දෙයක් ඈ. හරිද? නැත්නම් වර්ධවට වහගනි. ඉන්නකෝ කැලේට ගිහිල්ලාම පෙන්නන්න. මේක ඇවිල්ලා කිංවල ගම්බා හිටපු කැලේ මේ හැකිලා හිටපු පට්ට කැලි භයානක කැලයක්. එහෙම කාපුවා තමයි හොයන්නේ. ඒ කාලේ කඩවල් නැහැනේ. මෙහෙත් කඩවල් නැහැ. ඉතින් අපි ඒ කැලෙන් තමයි මොන හරි කන්නේ. කො බලන්න. වැස්සකුත් එන්න යන්නේ. ඉතින් එන්න දේව ගන්න දවස්වල හරියට වහිනවා මේ පැත්තේ. කූඩැල්ලුත් ඉන්නවා. කූඩැල්ලෝගේ මේ ඉන්න කොටි. අලි කොටි වලස්සු සේරම ඉන්න කැලයක් මේ. මම හොයන්න ආපු එක. වැස්ස නිසා තමයි හොයාගන්න නැත්තේ. වැස්සහම අඩුයි කියලා. අහුව තියෙන කායට තමයි තියෙන්නේ ගොඩ. බලන්න මේ පැත්තේ අතට යම් බලන්න. පට්ට දුෂ්කරයි යාළුවනේ ගමන. අපි නම් මේ ගෙදෙට්ට හොයාගන්න යන්නේ. අපි තීකන මිනිස්සු සල්ලි හොයනවා. මාර කට්ටක් කන්නේ සල්ලි හොයන්න මිනිස්සු. පව් කියලා හිතෙනවා ඉතින්. මතුරුව තල. ඔන්න තමයි දෙන්නේ. දේශි නෑ සල්ලි හොයන එක. තමාරුයි. මේ වණ්ඩකෝ මෙතෙන් සර්පියොත් ඉන්නවා නේ. කොම්බි මම එකපාරක් ගියා වගේ මතකයි මම. ඊපාර ගියේ මේ පාරෙන් තමයි.
Untuk balan gas badan tiba මොනම තමයි මිනිස්සු සල්ලි හොයන්නේ ඉතින් බලමුකෝ මේ වීඩියෝ එක කරන්නේ වෙජිටේරියන් අයට ගොඩක් වැදගත් මොකද ගොඩක් වීඩියෝ බලලා කට්ටිය වෛරානේ මස් කනවා පව් කාර්යයක් තියෙන බයින්නේ එයාලට මේක වැදගත් වීඩියෝ එකක් බයින්ඩ එහෙම එපා මටත් හරිද වෙජිටේරියන් කෑම මේ කැලේ ගිහිල්ලා හොයාගන්න හරිද ගොඩක් අය හිතන් ඉන්නේ මේවා මේ මස් කියලා කැලේ යන්න බෑනේ ඒ සීනේ දැන් නම් ළඟයි පොට් එකට ළඟයි මෙන්න හරියටම බඩු එනද ආන්න බඩු දැක්කද මම දැක්කාට ඉතින් බලන්නකෝ ඒ තියෙන්නේ බඩු හරියාලුවනේ අපි දැන් ළඟටම ආවා පොට් එකට ආවා හරිද ඉන්නක පෙන්නන්න මේ තියෙන්නේ එක තමයි ඉතින් අද ඉන්නක පෙන්න යන්නේ නැති වැඩි පටන් ගන්න තමයි යන්නේ පල්ලෙහාට බැහැ ගන්න ඕනේ නැත්තම් හරියප්පා ලේසි නෑ කණ එක ලේසි නෑ එක්කනේ පට්ට ගෑම මිනිස්සු කන්නේ දකෝ තියෙන බඩු යාළුවනේ ඉතින් පිටක් ගෙනාව පිටක් ඕනේ මේකට බිම එලන්න ඕනේ එහෙම පිට එලන්න ඕනේ මට නැත්තම් නිකන් බිමට යන්නොත් එහෙම අකුලන්න බෑනේ ඔකට තමයි වැටෙන්නේ හරි යාළුවනේ වැඩේ නම් ඉවරයි මధుරෝ ඉන්න හරි අමාරුයි දැන් අපෝ පිටට යනවා ඒක ඔයාලට මොනවද කියලා පෙන්නන්නත් එපේ පොඩ්ඩක් ඉන්නකෝ මොනවද කියලා බලන්න ආසයිනේ ඉතින් කොල්ටියට තියෙන හැබැයි මම හොදලා කන්න ඕනේ නේද යනවා බෙදලා
හොදන්නේ නැතුව කෑව බඩේ අමාරු හැදෙනවා. හරිද? සත්තු යනනේ ගස්වල දිරපු ගස්නේ. උඩටම වේලෙන්න ඕනේ. කනම් බාගෙට වෙලා තින්නේ ඒ වුණාට අහුලන්නේ. හොඳට දිනන. හරිද? අපි මේ දායි ඉසින මේවට කියන නම කියන්න අමතකුණානේ. මේවට කඩේ නම් කියන්නේ උඹලකඩ කියලා. ඔව්. හැබැයි දැන් තේරෙනවනේ කඩෙන් ගන්නකොට කොහොමද මේව තියෙන්නේ කියලා. මේව දැන් ගන්න හැටිත් දන්නවනේ. හොදන්න නැතුව නම් කන්න එපා මේව ඈ. වෙන අප්පා සත්තු ගුල්ලෝ පුණා දිරපු ගස්නේ ගුල්ලෝ ගහනවා. හරිද? වහංගුල්ලෝ අයියෝ හිටගෙන අපුරු ජරා කරලා ඉතින් හොදන්න ඕනේ. ඒක හොදලා කන්න වල කඩෙන් ගන්නකොට දැන් මානවා ගිහලා හොඳට හොදනවා. හොදන්න නැතුව කෑවොත් එහෙම බඩේ අමාරු වෙනවා. කෑමට දාලා වුණා අහුලන්නේ නැහනේ. හරිද? එහෙනම් ඔන්න ද වීඩියෝ එක ඉවරයි ඈ. බයි.